ආයුබෝවන් කියලා පිළිගන්නවා මගේ YouTube channel එකට ඔබ සියලු දෙනාම. ඉතින් මම අද අරන් එන්නේ තිත්මුවා පිළිබඳ විස්තර. මෙම සත්වයා ලංකාවේ වනාන්තරවල දකින්න ලැබෙන ඉතාමත් අලංකාර සත්වයෙක්. තිත්මුවාගේ බාහිර පෙනුම රන්වන් දුඹුරු පැහැති වන අතර මුළු ශරීරය පුරාම සුදු පැහැති තිත් දකින්න පුළුවන්. පිරිමි සතුන්ට පමණක් අන්තට්ටුවක් පිහිටා තියෙනවා. මෙම අන් සාමාන්‍යයෙන් අතු තුනකට බෙදී පවතින අතර වසරකට වරක් හැලී ගොස් නැවත වර්ධනය වෙනවා. බඩ යට ප්‍රදේශයේ සහ වලිගයේ ඇතුළු පැත්ත සුදු පැහැති. තිත්මුවා ඉතා සෝදිසියෙන් සිටින සත්වයෙක්. දිවියෙකු වැනි සතෙකු දුටු විට රංචුව අනෙක් සතුන්ට අනතුරු ඇඟවීමක් කරනවා. බොහෝ විට රිලවුන් සහ වඳුරන් සමග සමීපව කටයුතු කරනවා. වඳුරන්ගේ ගස් උඩ සිට බිම දමන කොළ සහ ගෙඩි අනුභව කිරීමට තිත්මුවන් පුරුදු වෙලා ඉන්නවා. වඳුරන් ඉහළ සිට දමන කොළ අතු සහ පළතුරු කෑමට ආහාරයට ගැනීමට තිත්මුවන් පුරුදු වෙලා ඉන්නවා. තිත්මුවන් උඩ සිට ඇඟ දක්වන අනතුරු ඇඟවීම් වලින් ආරක්ෂා වීමට තිත්මුවන්ට හැකියාව තිබෙනවා. තිත්මුවන්ගේ ප්‍රජනනය ගැන කතා කළොත් තිත්මුවන්ට වාර්ෂික අභිජනක සමයක් නොමැති අතර වසරේ ඕනෑම කාලයක පැටව් බිහි කිරීමේ හැකියාව තියෙනවා. සාමාන්‍යයෙන් එක් වසරකදී එක් පැටියෙකු තමයි බිහි කරන්නේ. තිත්මුවාගේ ආහාර රටාව ගැන කතා කළොත් තිත්මුවා ආහාර ගන්න ක්‍රම දෙකක් තියෙනවා. ප්‍රධාන වශයෙන් ආහාර ගන්නේ වල්බුරුත තනබිම් වල ඇති කෙටි තනකොළ ගස්වල පහළින් ඇති කොළ සහ කුඩා අතු අනුභව කරනවා. තිත්මුවාගේ ආහාර සෙවීම ක්‍රම වන්නේ රිලවුන් හෝ වඳුරන් ගස් උඩ සිටින විට ඔවුන් අතින් බිම වැටෙන කොළ වර්ග පළතුරු වර්ග ආහාර ගැනීමට තිත්මුවන් පුරුදුවක් වෙනවා. දිනකට දෙවරක් ජලය පානය කිරීමට ඇල්මක් දක්වන තිත්මුවන් ජලාශ අතර නිතර ගැවසෙන බව පෙනීගෙන යනවා. ඉතින් මම අද ගෙනාවේ තිත්මුවන් පිළිබඳ කෙටි විස්තරයක්. ඉතින් මගේ වීඩියෝ එක හොඳයි නම් channel එක subscribe කරලා මට සපෝට් එකක් දෙන්න. ඉතින් කමෙන්ට් එකක් ලයික් එකක් දාගෙන යන්න. ඔයාගේ අදහසත් කියන්න. ඉතින් මම දිනපතා වන සතුන් ගැන වීඩියෝ අරන් එන්න බලාපොරොත්තු වෙමින් ඉන්න. ඔබේ අදහසත් පහතින් කමෙන්ට් කරන් යන්න කියලා ආදරයෙන් ඉල්ලනවා. බුදු සරණයි ගිහින් එන්න.